වණකම් අයිබෝන් අද අද පට්ට කතාව තීරවා මොකද මේ පාතාලේ යාපනය වෙනකන් ගිහිල්ලා තිනවනේ දැන් යාපනයේ ජේ.කේ බයි ආනන්දන් කියලා දෙන්න දැන් ওই සම්බන්ධයක් කියලා දැන් සම්බන්ධ කියලා මේ කේස් එකට අවුලලා තියෙනවා ඒ පත්මේගේ අර සෙවන්දිගේ කේස් වල ඒක මම පස්සේ කියන්නම් දෙමළ ඉතින් කියන්න ඕන யாழ்ப்பாணத்தில் ஆனந்தன் ஜே.கே பாய் என்று பிடிபட்டிருக்காங்க தானே இதை நாங்கள் எலெக்ஷனுக்கு முதலே ஜனாதிபதி எலெக்ஷனுக்கு முதலே கடுமையாக என்னோட வீடியோ பழைய வீடியோ பார்த்தீங்கன்னா தெரியும் கடுமையாக நான் பேசியிருந்தேன் இது சம்மந்தமாக நாங்கள் இந்த அரசாங்கம் வந்தால் பாதாளைக்கு எதிராக இல்லை போதை வஸ்துக்கு எதிராக கடுமையான நடவடிக்கை இருக்குமான்னு நான் சொல்லியிருந்தேன் அதுதான் இப்போ அதுக்கு நடவடிக்கை எடுக்க போய் தான் இப்போ எல்லோரும் சிக்கி கொண்டிருக்காங்க நான் சொன்னால் யாழ்ப்பாணத்தில் இருக்கிற போதவஸ்து வியாபாரிகள் அனைவரும் கைது செய்யப்படுவார்கள் இந்த சண்டித்தனம் புடுறார்கள் சண்டை வாழ்வெட்டுக்கார எல்லாரும் உள்ளுக்கு போடுவாங்கன்னு நான் சொன்னேன் கடுமையாக பேசியிருந்தேன்னா அந்த வீடியோக்களில் பழைய வீடியோக்களில் ஜனாதிபதி எலெக்ஷனுக்கு முதல் அதுதான் இப்போ நடக்குது இப்போ நாங்கள் எதிர்பார்த்ததையும் விட வேறு பக்கமாக போய் கொண்டிருக்குது ஜே.கே பாய் ஆனந்த நாட்கள் எல்லாம் இவங்களை என்ன பட்ட பேர் இது வச்சுக்கொண்டு தாங்கள் ஒரு பெரிய ஆக்கள் மாதிரி யாழ்ப்பாணத்தில் நடந்து கொண்டு தெரிஞ்சுக்கிறாங்க இப்போ எல்லாம் மாட்டுது போலின்லாம் மாட்டுவாங்க எல்லோரும் ஏற்கனவே அது நான் பிறகு சொல்கிறேன் ඒකනේ දැන් මේ සජිත් ප්‍රේමදාසගේ පක්ෂයේ යන විපක්ෂයේ ඉන්න සිලින්ඩර් එක ආපු අය දැන් මේ කතාවල් මම බැලුවා කියනවා එක්කෙනෙක් කියනවා අරක්කු බාර මේ සාරායම අඩු කරන්න බැරිද කියලා අහනවා අරක්කු ටික මිල අඩු කරන්න බැරිද කියලා අහනවා පාර්ලිමේන්තුවේ කියලා යකෝ මුංග පාර්ලිමේන්තු ඡන්ද දාලා අරදී බදුලේ කට්ටිය බදුලේ මිනිස්සු මේ මුංග ඡන්ද දාලා පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ මේ අරක්කු මිල අඩු කරන්න කියලා කතා කරනද ඔන්න තරම හරිද එකක් අනිත් එක මේ අර කවුද මේ තව ටීවී එක කවුද මේ ටීවී එක ගිහිල්ලා එක්කෙනෙක් කතා කරනවා අර අල්ලපු කුඩු ටික විකුණලා මේ රජයට ඊයකරි කන්න බැරිද කියලා හරිද ඒ සජිවේ ඉඳලා සජිත් ප්‍රේමදාසට බැනලා රනිල්ට ගිහිල්ලා ජනාධිපති වර්ණයේ සාය දුන්නද මොකද දන්න එයා ඉවත් වෙලා ගියා දැන් කියනවා කට්ටියම එකතු වෙන්න ඕන කියලා අහිංසක මිනිහා හරි හොඳ මිනිස්සයා ඒ වුණාට කියනවා අර කුඩු ටික විකුණලා සල්ලි ටික රජයට මේ ලාභ කරන්න බැරිද ලාභයට මේ භාණ්ඩාගාරයට ගන්න බැරිද කියලා අහනවා තව එක්කෙනෙක් කියනවා තව අර කුරුණෑගල පැත්තේ එක්කෙනෙක් එයාම අර එයාත් ටීවී එක ගිහිල්ලා සාකච්ඡාවලට ගිහිල්ලා කතා කරගෙන ඉන්න ගමන් අර LGBTQ කියන කතාව ආවනේ එතකොට මෙයා කියනවා මේ ඔන්න මේ ආණ්ඩුව ධර්මන්න මේ මේගොල්ලන්ගේ ධර්ම කියලා පටන් ගත්තා. එතකොට ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරයා හොඳ කතාවක් කිව්වා. හරිද? ඒක පොඩ්ඩක් විග්‍රහ කරන්නකෝ මාත්‍යා මේ ඔබතුමා මේ කියනවානේ ඔය LGBT කියලා මොකද්ද මේ සම්පූර්ණම විස්තර කියන්නකෝ කියලා කියනවා. අනේ මට ඒක මටත් දන්නේ නැහැ. ඕක මට ඇත්තටම දන්නේ නැහැ කියලා කිව්වා. බව් අබ්බා. සජිත් ප්‍රේමදාසට අප්පන්ගේ යට ඉන්න උන් ටික අර ඕක ටිකක් එකපාරට ඒ කතාව ආපුවම කිව්වා නෑ ඔන්න ආණ්ඩුවේ තරම කියලා කිව්වා අර ආණ්ඩු පක්ෂේ മന്ത്രി කෙලින්ම ඇහුවා ඌ දන්නවා ඌට දන්නේ නැහැ කියලා හරිද කෙලින්ම ඇහුවා මේ අරක පොඩ්ඩක් මේ පැහැදිලි කරන්නකෝ LGBTQ මේ ඒකේ මේ සම්පූර්ණම විස්තර මොකද්ද කියලා කියනකොට අනේ මන් දන්නේ ඒවගේ ඔය විලච්චි පද්දේ කියලා සජිත් ප්‍රේමදාස විලච්චි පද්දේ කියලා කියනවා මිනිස්සු ප්‍රශ්න කියනවාලු අහන් ඉන්නකොට මට මං හිතනවා මේ ජනාධිපති සජිත් මේකේ මේ ඉන්නේ කියලා හිතනවලු මේවා ආගින්නකොට අපිට මේගොල්ලන් අදිසින් වැරදිලා හරි ජනාධිපතිකම් ලැබුණා නම් නැත්නම් මේ අනුර පෙරදිලා මේගොල්ලෝ ආණ්ඩු ගත්තා නම් අපේ රටට වෙන්නේ මොකද කියලා දැන් පැහැදිලි අපිට. අපි කලින් කිව්වා මේව ජනාධිපති වෙන්න බෑ. නමුත් මෙයාලා ජනාධිපති වෙන රටට වෙන්නේ මොකද කියලා අපි කලින් කිව්වා. දැන් බලන්න යනකොට එකෙක් කියනවා අරක්කු බිල අඩු කරන්න කියලා. අනිත් එකෙක් කියනවා LGBTQ මොකද්ද කියලා දන්නේ නැහැ කියලා. අනිත් එකෙක් කියනවා මේ මොනවද මේ එයා මොනවද කිව්වේ මේ ඒ අනේ කවුද මේ මෙයා
සජිත් ප්‍රේමදාස කියනවා මම ජනාධිපති කියලා හිතුවා කියලා මිනිස්සු ඇවිල්ලා ප්‍රශ්න කියද්දි. අනිත් එක්කෙනා කියනවා කවුද මෙයා? ඒක තමයි අර අයිත් එක මන්ත්‍රී. එයා කියනවා මේ අර කුඩු ටික විකුණලා භාණ්ඩාගාරයට ගියා කියලා. ඒ වගේ තත්ත්වය තමයි දැන් දේශපාලන වේදිකාවේ මේක වීලු වුණාට අපිට hinaවෙන්න මේ hinaවන්න අපිට මේ කතාව කිව්වට ඒගොල්ලෝ අපිව විනාශ වෙනවා. මොකද ඒගොල්ලෝ කියන කතාව වලට මිනිස්සුන්ට hina යනවා. යකෝ පාර්ලිමේන්තුවට දාලා තියෙන මිනිස්සුන්ගේ තරම බලනකොට මිනිස්සුන්ට hina වෙනවා. මේ කවුද මේ තව කෙනෙක් ඉඳලා කියනවා මේ මාධ්‍යවේදී මාධ්‍ය සාකච්ඡාවට ඇවිල්ලා කවදාකවත් අපි මේ රනිල් හොරා කියලා කිව්ව නෑලු. එතකොට මා බැංකුව හොරා කියලාත් කිව්ව නෑලු. කවුද කිව්වේ කියලා අහනවා. මත්තුම බණ්ඩාරත් අහනවා. මත්තුම බණ්ඩාර අහනවා මේ පක්ෂේ ලේකම් අහනවා. අපි කවදාද කිව්වේ? ඒ පොඩ්ඩ කියන්නකො අර ගම්මන්බිල ටීවී නාලිකාවට ගිහිල්ලා ඔය කතා කරගෙන ඉන්න ගමන් කිව්වේ කො අර ජටයන බන්ද කොත්තු කියලා කතා කරා කියලා කියන සාක්කියක් පෙන්වන්න කියලා ඒ වෙලෙම දාලා පෙන්නුවේ අර වගේ දාලා පෙන්වන්න ඕන උඩ. හරිද? මේ වගේ අය තමයි ওই සජබේ ගෑස් සිලින්ඩර් එක 100ගේ ওই පෝට්ටුවේ ඉන්න අය. හරිද? ඉතින් මේගොල්ලන්ගේ තරම දැන් තේරෙනවානේ. අනිත් එක තමයි සීරියස් කතාව. දැන් ඒක මම දෙමළින් කියන්න ඕන. ඒ සීරියස් කතාව මේ දැන් මේ කුඩු මේ පාතාලය මේ නැති කරන්න ආණ්ඩුව වැඩ කරන ඉන්නවනේ. එතකොට මේකට සහාය දෙන්න ඕන ආණ්ඩු පක්ෂ විතරක් නෙමෙයි. මේ මුළු රටම සහාය දෙන්න ඕන. ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න 225ම සහාය දෙන්න ඕන. නමුත් මේගොල්ලන් ආරක්ෂා කරන්න බලන්න මේගොල්ලන්ගේ ආරක්ෂා කරන විදිය තමයි විපක්ෂ නායකයා විපක්ෂයේ ඉන්න කට්ටිය සමහර නාලිකාවල ඔක්කොම කතා බහ කරගෙන ඉන්නේ ප්‍රෝති නිකුත් කරන එක. එතකොට මේගොල්ලන්ගේ කැමති නෑ මේගොල්ලන්ට කැමති නෑ මේක නැති කරන එකට. මේ ආණ්ඩුව විශාල මාන්සි වෙනවා. මේ ආණ්ඩුව විතරක් නෙමෙයි නිලධාරිලා පොලිස් නිලධාරිලා තමන්ගේ ජීවිතය පළුදුවට තියලා තමයි වැඩ කරගෙන යන්නේ. එතකොට මේ විපක්ෂයේ ඉන්න අය මේකට සම්පූර්ණම සහාය දෙන්න ඕන. මොකද මේක ජාතික වැඩපිළිවෙල. මොකද අපේ රටේ තරුණයෝව අපි බේර ගන්න ඕන වැඩපිළිවෙල. නමුත් මේ සජිත් ප්‍රේමදාසලා අනිත් කට්ටිය බලන්න දෙන උත්තරේ හැල්ලුවට ලක් කරනවා hina වෙනවා. මේ පාතාලේ නෑ කියනවා. සභාපති කරලා තියෙන්නේ පාතාලයාව. පාතාලයාව සභාපති කරනවා කියලා සියලුම නාලිකාවල් කිව්වා ඒ දවස්වල. එතකොට අපි දැක්කා. එතකොට පස්සේ දැන් කියනවා උඩින් බැටලා නෑ මේ මහජන නියෝජිතය කියලා කෑ ගන්නවා. එතකොට ආනන්ද බිජිපල මහත්තයා රස්තියාදු කාර්යයට මම IRC කාර්යයට ආරක්ෂා දෙන්න බෑ කියලා කියනවා. නමුත් IRC කාර්යයක් වුණත් එයා ඉන්න තනතුරුවට එයාට මේක තියෙනවා නම් ආරක්ෂාව දෙන්න ඕන කියලා මතය තමයි අපි ඉන්නේ. මොකද මිනිහා දැන් මැරුණාම මිනිහාට තියෙන තොරතුරුවත් නැති වුණානේ රටට. දැන් මදුස්ස මැරුවා මදුස්සකින් පස්සේ ඒ මදුස්කාවද විදිහට තොරතුරු නැති වුණා. ඒ වගේ මේකත් දැන් රස්තියාදුකාරයට මේ පාතාලයට ආරක්ෂාව දෙන්න ඕන තමයි. නමුත් ඒගොල්ලොත් මිනිස්සුયો ඒගොල්ලන් ගාව යම්කිසි තොරතුරු තියෙනවා. ඒක ගන්න ඕන. ඒකේ වටේ පිටිපස්සේ හිටපුක දැන් සෙවන්දි ඇල්ලුවාට පස්සේ පත්මිල ඇල්ලුවාට පස්සේ පොලිමට යනවනේ. දැන් ඒකෙන්ද ඒ ගැන පොඩ්ඩක් සැලකිලිම වෙන්න තිබුණා කියලා මං හිතනවා. නමුත් ඒ අයව පත් කරේ කවුද? ඒ අය පත් කරේ සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාස දැන් අපත් නැතුව ඉන්නවා. කතා කරන්න බැරුව ඉන්නවා. මොකද ඒක මුළු නාලිකාම කියති ඒගොල්ලෝ ඒකට උද්දච්ච විදියට උත්තර දුන්නේ. දැන් හරි. දැන් බලන්න අපි පාතාලේ දකුණේ කියලා හිතන් හිටියනේ. දැන් පාතාලේ උතුරට ගිහිල්ලා තියෙනවා. උතුරේ ජාපනේ. ජාපනේ කියන්නේ බුද්ධිමත් ජනතාව ජීවත් වෙන ඩිස්ට්‍රික්ට්. ඒ කියන්නේ ඒකේ කාලේ ඉඳලාම ඒ නම්බුවක් තිබුණා. දැන් නැහැ. ඒක නැහැ. ඒ බුද්ධිමත් අය ඔක්කොම රටින් පිට කියලා කොළඹ පදිංචි වෙලා වෙන රටවලට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ යාපනයේ දැන් ඉන්නේ බුද්ධිය තියන අයද නැති අයද කියලා අපිට තේරෙනවා. තේරෙන්නේ නැහැ. මොකද දැන් බුද්ධියක් තියන අය කියලා නේද දොස්තර රාමනාදන් කියලා කෙනෙක් ආවේ. දොස්තර කියාගෙන ඇවිල්ලා මේ මුළු ලෝක වටේම I am දොස්තර රාමනාදන්. යකෝ මූ දොස්තර කියලා හැමෝම දන්නවා. නමුත් මූ දොස්තර රාමනාදන් කියලා එම්මත් තනම කියලා කියනවා විතරක් නෙවෙයි මේ මිනිස්සුන්ගේ Facebook එකේ සාමාන්‍යයෙන් ඌ ගැන ලියන අයට මඩ ගහනවා. ඌ ඒක දේවල් ඌ කරනවා. වැඩ ගොඩාක් ජරා වැඩ කරගෙන ඉන්නවා. ඌ එතකොට මූ කියන්න පුළුවන් ද බුද්ධිමත් මිනිහ කියලා. බුද්ධිමත්තා කියන්නේ වෙනයි මේ උගත්තා කියන්නේ වෙනයි. හරිද? දැන් ඉගෙන ගත්ත පළියට ඌ බුද්ධිමත්ෙක් වෙන්න බෑනේ. බුද්ධිමත් එක්ක නම් ඔහම කතා කරන්නත් බෑනේ. ඒ නිසා මේක තමයි මේ පාතාලේ එතනට ගිහිල්ලා වටේ කැරකිලා ඔය මේ ජාපනයේ තියෙන තත්ත්වය.
එතකොට දකුණේ කියලා පාතාලේ කියලා අපි හිතන් හිටියට ඕක දැන් රට පුරාම කියලා තියෙනවා. මේක නැති කරන්න ඕනේ නැද්ද? නැති කරන්න ඕනේ. මේක නැති කරන්න සියලුම දෙනා මේක සහාය දෙන්න ඕනේ. පක්ෂ විපක්ෂ සහාය දෙන්න ඕනේ. ඔක්කොම. මේගොල්ලෝ මේගොල්ලෝ මොනවද පාර්ලිමේන්තුවෙන්ද කරන්නේ? මේගොල්ලෝ කරන්නේ මේ දෙමළ මන්දිරලා මුස්ලිම් මන්දිරලා පවා. දැන් මුජිබුර් රහමාන් මුරන්නේ මොකටද? මුජිබුර් රහමාන්ලා මුරන්නේ මොකටද? ආ පොට්ටනාවරලා ඔක්කොම හිටියා අපි දන්නවනේ. පොට්ටනාවරලා හිටියා සරත් අම්බේපිටිම නඩුකාරතුමා වෙඩි තියලා මැරුවා අපි දන්නවා. හරිද? මේගොල්ලෝ මොකටද බුරන්නේ දැන්? ආ ඊට පස්සේ අර නගිනීර සානකියන් බුරනවා. මොකටද සානකියන් බුරන්නේ? සානකියට තියෙන ප්‍රශ්න මොකද්ද? සානකියට තියෙන ප්‍රශ්න මොකද්ද? ආ මේ කොයිද තියෙන ප්‍රශ්න වලට සානකියනොත් බුරනවා. කියන්නේ මේගොල්ලෝ මේකට සහාය දෙන්නේ නැහැ. මේගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ ලාභේ. ඒගොල්ලන් ලාභේ තියන අයට එක තමයි ඒගොල්ලෝ දේශපාලනය කරන්නේ. මේ පක්ෂේ කිසිම ලාභයක් නැහැ මෙයාලට. ඒක තමයි මෙයාලව මොහින් හරි වට්ටලා ආපෝ අර මජර කරම ගෙනලා ওই පාතාලය කුඩුකාරයෝ කංජකාරයෝ කෙරෙන්කාරයෝ ජන්ඩි ඔක්කොම බැජ වෙලා පාලනයට ඇවිල්ලා දැක්කනේ මෙලිකම ප්‍රාදේශීය සභාපති කවුද? එතකොට ඌ තව ටික කාලෙකින් පාර්ලිමේන්තුවට දෙනවා. හරිද? පාර්ලිමේන්තුවට එනවා. ඊට පස්සේ පුළුවන් නම් ජනාධිපති වෙයි අගමැති වෙයි. එතකොට රටට යනවා කියලා මොකද? ඒක තමයි ප්‍රශ්නේ දැන් අපිට තියෙන ප්‍රශ්නේ. தமிழ் மக்கள் ஒன்றை புரிஞ்சு கொள்ளணும். இந்த போத வஸ்து ஒழிப்புக்கு சம்பந்தமாக நான் வந்து ஜனாதிபதி எலெக்ஷனுக்கு முதல் வீடியோ போட்டிருந்தேன் தாது. அதாவது யாழ்ப்பாணம் முழுக்க போத வஸ்து பரவி இருக்கு. அப்போ அதால் எங்கிற இளைஞர் ஜோதிகளை பாலா போகிறாங்கன்னு சொல்லி அதை இல்லாமல் ஆக்கணும். அதுக்காக அனுராக் குமாரசேனக ஜனாதிபதி ஆக்கணும்னு பேசியிருந்தேன். கடுமையாக பேசியிருந்தேன். அதுக்கான அந்த அரசாங்கம் வந்ததும் கடும் நடவடிக்கை எடுக்கப்படும்னு சொல்லியிருந்தேன். அதில் நாங்களுக்கு உள்ள தகவல்களோட நாங்கள் எல்லாத்தையும் அறிஞ்சு உள்ளுக்கு பேசி என்ன விளைவுகள் வேறு இந்த அரசாங்கம் வந்த அப்புறம் தெரிஞ்சுதான் நான் அதை கதைச்சினேன். அது இன்றைக்கு நிரூபணம் ஆகி கொண்டிருக்குது. ஆனால் நாங்கள் நினைச்சதை விட பயங்கரமாக இருக்குது. இப்போ பாருங்கள் ஜேகே பாய் ஆனந்தனாக்கள் எல்லாம் தென்னிலங்கை பாதாள குழுக்களோட தொடர்பில் இருந்துக்கிறாங்க. அப்போ எங்களோட சமூகம் எங்கே போய்கொண்டிருக்குது? அப்போ தமிழ் எம்பிகள் என்ன செய்யணும்? இந்த நேரத்தில் அரசாங்கத்துக்கு ஆதரவு கொடுக்கணும். இந்த விடயங்களுக்கு ஆதரவு கொடுக்கணும். அதை விட்டு போட்டு அரசாங்கத்துக்கு எதிராக பேசி கொண்டிருக்கிறாங்க.